Hello guys, කොහොමද ඉතින් ඔයාලට? මම හිතනවා මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉති කියලා. මමත් හොඳින් ඉන්නවා. අද මම ඔයාලව එක්කගෙන යනවා කාලයක් තිස්සේ මම එක්කගෙන යන්න හිටපු තැනකට. අද යනවා ඉතාලියේ මිලානෝ වල තියෙන පරණ බඩු කඩයක් බලන්න. ඉතින් මේ පරණ බඩු වලට වටිනාකමක් දෙන එක පිට රටවල් වල ගොඩාක් සිද්ධ වෙන දෙයක්. මේ රටවල් වල මිනිස්සු කාලයක් ජීවත් වෙද්දී තමුන්ගේ ගෙවල් වලට එකතු කරගන්න දේවල් තියෙනවනේ. ඉතින් කාලෙකදී ගෙවල් මාරු වෙද්දී ඒ වගේම ගෙවල් වලට අලුත් බඩු එකතු වෙද්දී පරණ බඩු වලට කරන්න දෙයක් තියෙන්න එපේ. ඉතින් ඒ පරණ බඩු වලට වටිනාකමක් දෙන්න තමයි මේ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් තියෙන්නේ. ඉතින් මේ පරණ බඩු කඩේ මම කාලයක් තිස්සේ යන තැනක්. මමත් සාමාන්‍යයෙන් අලුත් දේවල් වලට වගේම පරණ බඩු වලටත් ආස කරන කෙනෙක්. ඒකට එක හේතුවක් තමයි මොඩර්න් අයිටම්ස් වල නැති අමුතු ලස්සනක් පරණ වින්ටේජ් බඩු වල තියෙනවා. මිලානෝ වල මේ වගේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු කඩ ගොඩක් තියෙනවා. ඉතින් මම ඒ ගිහිල්ලා තියෙන කඩවල් අතරින් ගණන් ගොඩක් සාධාරණ මිල ගණන් යටතේ තියෙන කඩයක් තමයි මේ. මිලානෝ චිනිසෙල්ලෝ තමයි මේ කඩේ තියෙන්නේ. මේ පරණ බඩු කඩේ යූරෝ 1 ඉඳලා මිනිස්සුන්ට ගන්න බඩු තියෙනවා. ඉතින් යූරෝ 1ක් කියන්නේ සාමාන්‍යයෙන් දැන් රුපියල් 350ක් වගේ ගාණක්. මම ඔයාලට ඒ හැඳින්වීම කරේ මේ බඩු වල ගණන් තේරුම් ගන්න හින්දා. මම ඔයාලට මේ හැම බඩුවකම ගාණ පෙන්නන්න යන්නේ නැහැ. මොකද ඒක තේරුමක් නැති දෙයක්. මොකද මේක මිලානෝ ඉන්න කෙනෙකුට වැදගත් වුණාට මගේ ඉන්නවා ගොඩාක් පිටරට ඉන්න යාළුවෝ. ඉතින් එයාලට මේ ප්‍රයිසස් මම එකින් එක කිව්වට තේරුමක් නැති දෙයක්. සමහර බඩු පෙන්නද්දී ඔයාලට ඒකේ ප්‍රයිස් එක පෙනෙයි. මේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු කඩවල තියෙන විශේෂත්වයක් තමයි මේ බඩු ඔක්කොම පිළිවෙලකට තියලා නැහැ. ඒගොල්ලෝ ඒවා තැන් තැන් වලින් තියලා තියෙන්නේ. අපි තමයි කඩේ පුරාම ඇවිදලා අපිට අවශ්‍ය බඩුව හොයාගන්න ඕනේ. ඉතින් මම ඔයාලට කිව්වනේ යූරෝ 1 ඉඳන්ම බඩු තියෙනවා කියලා. ඒ වගේ තමයි යූරෝ 10 ගණන් වල බඩුත් මෙතන තියෙනවා. මේ රටවල් වල ඉන්නවනේ ගොඩාක් පොසත් මිනිස්සු. ඉතින් ඒගොල්ලන්ගේ ගෙවල් වල ඒගොල්ලෝ එකතු කරන දේවල් තියෙනවනේ. කාලෙකදී ඒවා වැඩක් නැහැ කියලා ඒවට වටිනාකමක් ගන්න උනනහමත් මේ වගේ කඩවල් වලට දෙනවා. මේ කඩවල් වල පිඟන් බඩු මුට්ටු, ගෙවල් වල ලස්සනට තියෙන ඕනමන්ට්ස්, එතකොට පොත්පත්, ගෘහ භාණ්ඩ, බයිසිකල්, ඉලෙක්ට්‍රික් උපකරණ හැමදේම තියෙනවා. මම ඔයාලට මේ කිව්ව දේවල් බොහොම ටිකයි. ඒ වගේම අපි හිතන්නේවත් නැති දේවල් හොයාගන්න ඕන නම් මේ කඩවල් වලට යන්න ඕනේ. ඇත්තටම මම මේ කඩවල් වලට එන්නේ මෙන්න මේ වගේ ලස්සන අයිටම්ස් එකතු කරගන්න. මේවා පරණ බඩු වුණාට පරණ බඩු අතරතුර ඔයාලට අවශ්‍ය වෙන දේවල් තියනවා වෙන්න පුළුවන්. හුඟක් අය මේ වගේ කඩවල් වලට එනවා ඇන්ටික් බඩු එකතු කරන අය එනවා. එතකොට වීදුරු බඩු එකතු කරන අය එනවා. පෝසිලේන් බඩු එකතු කරන අය එනවා. ඒ වගේම පරණ පොත්පත් හොයන අය, පරණ දේවල් වලට ආසාය ගොඩක් ඉන්නවනේ. ඉතින් ඒ වගේ අය ගොඩාක් මේ වගේ කඩවල වල දකින්න පුළුවන්. මම ආස දෙයක් තමයි වීදුරු බඩු සහ පෝසිලේන් කියන දේවල්. වීදුරු බඩු කිව්වට මම පිඟන් කෝප්ප වගේ දේවල් නෙමෙයි මේ කඩවල වලින් ගන්නෙ. මම ගන්නෙ චූටි චූටි ලස්සනට තියෙන ඕනමන්ට්ස්. ඉතින් දැන් සෑහෙන කාලයකට කලින් මේ වගේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු කඩවලට මේ කඩවල වල අයිතිකාර අය බඩු හොයාගත්තේ මේ සමහර අය ස්ටෝර් රූම් වල එකතු කරනවනේ බඩු. හුඟක් ගෙවල් වල අපිට ගබඩාවක් තියෙනවනේ. ඉතින් අපි ඔය ගෙදර ජීවත් වෙනකන් ගබඩාවේ නොයෙකුත් දේවල් එකතු කරනවා. හැබැයි ඔය ගේ මාරු කරන්න ඕන වෙච්චහම මිනිස්සුන්ට අස් කරන්න හිතෙන්නෙම නැති තමක් තමයි ඔය ගබඩාව. ඉතින් ඒකට පිළියමක් විදිහට මේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු කඩවල අයිතිකාරයෝ දුන්න හොඳම ඔප්ෂන් එක තමයි ඒගොල්ලෝ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ ගබඩාව ක්ලියර් කරලා ඔයගොල්ලන්ට හිස් කරලා දෙනවා. බඩු ටික ඒගොල්ලෝ අරන් යනවා කියන එක. ඉතින් ගෙවල් වල අයිතිකාරයොත් මේකට කැමති වෙනවා. මොකද ඒගොල්ලන්ට ඕනේ ගබඩාව හිස් කරගන්නනේ. මොකද මේ රටවල් වල අපි කුණු විසි කෙරුවත් අවශ්‍ය නැති දෙයක් විසි කෙරුවත් ඒවටත් ගෙවන්න ඕනේ.
අනිත් එක තමයි මේ රටවල් වල මිනිස්සු හරිම කාර්යබහුල නිසා මේ සම්පූර්ණ ගබඩාව මේ වගේ කඩේකට බාර දුන්නාම ඒ කඩේ අයිතිකාරයෝ ඔයාට සම්පූර්ණ ගබඩාව හිස් කරලා පිරිසිදු කරලා දෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ගෙයක් අස් කරගෙන යන වෙලාවට ආපහු ලොකු ගබඩාවක් අස් කරගන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඉතින් ගෙදර අයිතිකාරයට මේක ගොඩක් වැඩේ ලේසි වෙන නිසා ඒගොල්ලෝ මේක බොහොම කැමැත්තෙන් කරනවා. ඉතින් මේ ගබඩාවල වෙලාවකට තියෙනවා වැඩකටම නැති දේවලුත් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ විකුණන්න පුළුවන් දේවලුත්. ඉතින් මේ වගේ තැන්වලට ඒ කඩවල වල අයිතිකාරයෝ අරගෙන ඇවිල්ලා මේ බඩු ඔක්කොම තෝරනවා. තෝරලා මේ වගේ මිල ගණන් ගහලා විකුණන්න පුළුවන් දේවල් මෙහෙම ෂෝරූම් එකේ තියෙනවා. අනිත් දේවල් ඒගොල්ලෝ විසි කරනවා. ඉතින් ඊට පස්සේ මේ මෑතකදී ආපු හොඳම කන්සෙප්ට් එක තමයි හුඟා ගෙවල් වල අයිතිකාර අය දැන් හොයාගෙන ඉන්න අලුත් ක්‍රමේ තමයි ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ කියලා හිතන බඩුව මේ වගේ කඩේකට අරන් එනවා. අරන් ඇවිල්ලා ඒ බඩුව මේ කඩේ රෙජිස්ටර් කරනවා. ඒගොල්ලන්ට කාඩ් එකක් හදලා දෙනවා මේ ෂොප් එකත් එක්ක ඒගොල්ලෝ සම්බන්ධ වුණා කියලා. ඉන් පස්සේ මේ බඩුව ඔයා හිතන්නකෝ යූරෝ 6කට විකුණනවා කියලා යම් බඩුවක්. එතකොට ඒ යූරෝ 6න් යූරෝ 3ක් කඩේ අයිතිකාරයා ගන්නවා. ඉතුරු යූරෝ 3 කඩේට බඩුව අරන් ආපු මිනිස්සයාට දෙනවා. ඒක තමයි දැන් හුඟක් අය කරන්නේ. ඒකෙන් අර පරණ බඩුවට වටිනාකමක් එනවනේ. තව කෙනෙකුට අපි බඩුව නිකන් දුන්නා වෙන්නේ නැහැ. යම් බඩුවක් කාලයක් ඔයාගේ ගෙදර තිබිලා ඒකිනුත් ඔයා ප්‍රයෝජනෙ අරගෙන ඒක නැවත වතාවක් විකුණලා ඒකෙන් සල්ලි භාගයක් ගන්න පුළුවන් කියන්නේ ඒකත් ලොකු දෙයක්. තවත් දෙයක් කියන්න ඕනේ. ඔයා හිතන්නකෝ ඒ වගේ ගෙනාපු බඩුවක් විකිණෙන්නේ නැතුව මේ කඩේ ඇතුළත මාස 2-3ක් තිබ්බා කියලා. ඉතින් අපි කැෂියර් එකට ගියාපුවම මේ බඩුව ගන්න මාස 2-3ක් පැනලා නම් මේ භාණ්ඩයට තවත් ස්පෙෂල් ප්‍රයිස් එකක් වැටෙනවා. ඉතින් අර මං කලින් කිව්වා වගේ කඩේ අයිතිකාරයා අපේ භාණ්ඩයට යම් තැනක් දෙන නිසා එයත් මේකෙන් හම්බ කරගන්නවා. ඒ වගේම අපේ භාණ්ඩය අපි කඩේට අරන් එන හින්දා අපිටත් වටිනාකමක් ලැබෙනවා. මේ විදිහට අමතර මුදලක් අපිට උපයා ගන්න පුළුවන් නිසා මම දැකලා තියෙනවා ගොඩාක් ආච්චිලා සීයලා මේ වගේ තැන්වලට ඒගොල්ලන්ගේ ගෙවල් වල තියෙන වටිනා කියන නැවත විකුණන්න පුළුවන් බඩු අරගෙන එනවා. කාලයක් අපි එක තැනක ජීවත් වෙද්දී ඇත්තටම අපි බඩු ගන්නවා එකතු වෙනවා නැත්නම් අපිට තෑගි විදියට එක එක දේවල් හම් වෙනවා. සමහරවිට තෑගි හම්බෙද්දී අපිට පිඟන් සෙට් නම් පිඟන් සෙට් අපේ ගෙවල් වල සමහරවිට තියෙන්න පුළුවන් 6-7ක්. ඉතින් ඔය 6-7ම අපි පාවිච්චි කරන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ දේවල් ගෙවල් වල පාවිච්චි කරලා ටික කාලයක් තියාගෙන හිටපුවාම තමයි තේරෙන්නේ මේකෙන් වැඩක් නැහැ කියලා. ඉතින් අන්න ඒ වෙලාවට මේ වගේ තැන්වලට ඇවිල්ලා බාර දීලා අර වගේ සල්ලි හම්බ කරගන්න ක්‍රමයක් තියෙනවා. ඔයාලට පේන්නේ නැති දැන් ඔයාලට මම කලින් පෙන්නුවේ සම්පූර්ණ ගෘහ භාණ්ඩ විකුණන්න තියෙන. එතකොට මේ ගෘහ භාණ්ඩ අපි විසි කරනවා නම් ඒවට අපි වෙනම ගෙවන්න ඕනේ. ඒවා අපේ කුණු බිලට ටිකින් ටික එකතු වෙනවා. ලොකු බඩු මුට්ටු විසි කරනවා නම් අපිට මාසෙකටම දෙපාරයි විසි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කඩේ හුඟක් බඩු ගන්න ඇවිල්ලා තියෙන්නේ ඉතාලි ජාතිකයෝ. මොකද ඉතාලි ජාතිකයෝ මේ පරණ බඩු වලට හරිම කැමතියි. ඉතින් මමත් බඩු ටිකක් තෝරගත්තා. ගෙදර ගිහිල්ලා පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මම අද දවසේ මේ පරණ බඩු කඩේට ගිහිල්ලා ගත්ත දේවල්. අලුත් බඩු වලට වගේම පරණ බඩු වලටත් මං හරි ආසයි. මෙන්න මේ පෝසිලන් වලින් හදපු මල් ටිකට මගේ හිත ගියා. ඉතින් පෝසිලෙන් අයිටම්ස් තමයි ගොඩක් මෙතන තියෙන්නේ. අනිත් ඒවා වීදුරු. ඉතින් මේ එකකටවත් මම යූරෝ 2කට වඩා වියදම් කරේ නැහැ. සමහර ඒවා නම් උනේ යූරෝ 1ක් විතර. ඉතින් මේ ඔයාලට පෙන්නන්න ඕන මෙන්න මේ අයිටම් එක. මෙන්න මේක මම අපේ පුතාට ගත්තේ. එයා හරි ආසයි මේ වගේ මේ සද්ද ඇහෙන මේ විදිහට මේ මියුසික් යන අයිටම් වලට. ඉතින් එයාට තමයි ඒක ගත්තේ. තාම මම එකක්වත් ක්ලීන් කරලා නැහැ. මේ ඔක්කොම හොඳට ක්ලීන් කරන්න ඕනේ. ඔයාලට පේනද මෙන්න මේ පෝසිලෙන් චූටි බබාව. මං ගාව මේ කලෙක්ෂන් එකක් තියෙනවා මේ චූටි බබාලත්.
ඉතින් ඒ කලෙක්ෂන් එකට තමයි මෙයාවත් ගෙන ආවේ. ඉතින් ඔයාලා කියන්නකෝ අද කාලේ තියෙන බඩු වලට වඩා පරණ බඩු වල ලස්සනක් නැද්ද? දැන් මෙන්න මේ පෝසිලෙන් මල් එහෙම ඔක්කොම හෑන්ඩ් මේඩ් තමයි මේ අයිටම්ස්. ඉතින් මේවා හරි අන්කොමන් නේ. ඉතින් යාළුවනේ ඔන්න මං හිතනවා අදත් ලස්සන අත්දැකීමක් ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා කියලා. මම යන සුවිශේෂී තැන් මතක සටහන් ඔයගොල්ලොත් එක්ක මම බෙදාගන්නේ හරිම ආසාවෙන්. මගේ channel එකේ ඉන්නවා පිටරට තියෙන මේ වගේ දේවල් පෙන්වනවට හරි කැමැත්තෙන් ඉන්න යාළුවෝ. ඉතින් විශේෂයෙන් මේගොල්ලෝ සඳහා තමයි මේ වගේ වීඩියෝ අරන් එන්නේ. ඉතින් යාළුවනේ ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමදාමත් ඔයාලා දෙන ආදරයට බොහෝම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ගිහින් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.